ගොන් හරකා දන්නේ නැතුව ඇති. අපි දෙන්නට මේ දීලා තියෙන දඬුවම. මේක මේ රාජසිංහ රජුරන්ගේ කාලේ දඬුවමක් නෙමේ ගොන් හරකා දීලා තියෙන්නේ. මේ මූ ආරච්චියෙක් නෙමේ මහා ගොන් හරකෙක්. කොහමද ජෝඩ? මේ ගොන් හරකා හිතනවා ඇති. අපි දෙන්න ගිරව් දෙන්නෙක් කියලා. ගිරව් ෂෝක් නේ? ගිරව් ෂෝක් උනාට යකෝ. උන්ට මෙහෙම උඩ ඉන්න පුළුවන් කමක් තිබ්බට අපි දෙන්නට ඉන්න බෑන බං මෙහෙම. වැටුනොත් බිමනේ. වැටුනොත් බිමනේ ඉන්න. අතර මේ ගොන් හරකට ඒක තේරෙන්නේ නැහැ. හරකෝ හැමදාම කට්ටි බලින්න බෑ. ඒත් එක දවසක අහුවෙනවා කියලා හිතේ තියාගන්න ඕනේ. අහුඩා. උඹ කතා කරපන්. කතා කරපන්. ආරච්චි මහත්මයා එකක් කියන්නම්. ඔව්. මේක රාජසිංහ රජ කාලේ දෙන දඬුවමක්. මේක නවීන ක්‍රමයට සම්පූර්ණයෙන් විරුද්ධයි. එහෙනම් මේක ප්‍රජාතන්ත්‍රවාදයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. සහෝදරවරුනි මේක මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ ප්‍රබල අවස්ථාවක්. ඔය දැන් ඔය ගහපු විසිල් පාර අපිටද? අපිට නම් අප වෙනුවෙන් නැගුවේ ජනහඬට අපගේ ප්‍රමාණය වැරදුනා නේද මචං? වැරදුනානේ. වැරදුනා. මොකද්ද? එය අපගේ ප්‍රණාමය අපගේ. අනේක කොමගේ කොල්ලයකෝ. ඔය තියෙන්නේකෝ. මූ තාම ජීවත් වෙන්නේ 1818 මැයි ගණන් වල. ඒ කාලේ ඉඳන් ඔබ දන්නේ? සියලු දෙනාම ආසා ගනිව්. රෑ දනියට ඇති චෝදනා මෙසේය. කුකුල් හොරකම් 29යි. වැරදිනේ ආරච්චි 39යිනේ. ඒ ගැන කියන්නේ එතනම 10ක් අඩුයි. ඉතින් කොහමද මොන මගුලෙන්ද නීතිය කලන්නේ? කෙසෙල් කැක් කැපීම 72යි. 75යි. 72යි බూరు. 72යි බూరు. ගොන් හරකෝ. අනේ ආරච්චි මහත්තයෝ මගේ ඩැනියෙල් බේරා දෙන්න. ඒ වෙනුවට මාව කූඩුවට දාගන්න. අනේ මගේ රත්තරන් මිගෙල්වත් බේරා දෙන්න ආරච්චි මහත්තයෝ. ඒ වෙනුවට මම කූඩුවට යන්නම්. ආරච්චි මහත්තයෝ නිකන් කියවකෝ ඉන්නේ නැතුව ඒ දෙන්නම නග්ගලා අපිව බස්සලා දාන්නකෝ. එතකොට අපි හිමීන් පැනලා යනවා. ඔව්. ලේසිනේ. ඒකනේ ෂෝක් නේ එහෙම කරපුවාම. ලංකාවේ වළංගු කැලෙන්ඩර් දින 30ක් මෙම කූඩුවේ සිට කර තැබීමට මම නියම කරනවා. මගේ වැයිකේ මීහරක් බං 72ක් හොරගම් කරලා තියෙනවා. තව මාසයක් හිර දඬුවම දීර්ඝ ලෙස මම ඉල්ලා සිටිනවා. ඔව් මම දීර්ඝ කරනවා. අනේ නවත්ත බලලා. බල අඳෝනාව. යම් බල ඔක්කොමලා පළව ගෙවල් වලට. ආරච්චි මහත්තයෝ මේ කට්ටිය විසිරු හැරියට කමක් නැහැ. මේ නගාලා දෙන්නව විසිරුවන්න බෑ. අනේ ඩැනියෙල් අයියේ දැන් බඩගිනිත් ඇතිනේ. කන්නකො මේ බනිස් ගෙඩිය. ඒකයි වණ්ඩි කරේ. අනේ මගේ මිගෙල්ලයි මේ කෙසෙල් ගෙඩියත් කන්නකෝ. ප්‍රශ්නයක් නැහැ. ඔන්න මං එවනවා මේක. බයිසිකල් එකේ නෙමෙයි එන්නේ කෙක්කේ. එවන්න. මේවට කියන්නේ කෙකි බනිස්. ඔව්. කන්න කෙකි කෙසෙල්. කන්න. ආරච්චිගේ ඇම්බැට්ටය බලා ඉන්නවා කට අරගෙන. කට දාපන් කට කාපිය. ආරච්චිය කට අරගෙන ඉන්නේ සෙන්ටර් කරලා මැදට දාපන්. බල මොකද යකෝ රූප තුලක් වගේ හිටගෙන බලන් ඉන්නේ. පළල ගෙවල් වල. පළල. යනවා තමයි. මෙතනින් නම් මොකද කරන්නද? පළ. උඹ මොකද බලන් ඉන්නේ? බත් පළ. යනවා තමයි. නැතුව මෙතන බලා ඉන්න බලන් ඉන්න. තෝ හිකනැල්ල. තෝ මගේ හැම රාජකාරියකටම ඇඟිලි ගහන්න එනව නේද? උඹට මම ඔය වතුර බේසම ගනින් ආරච්චිලාව නාවන්න ඉක්මනට. ආරච්චිගේ අර්ධ ගෝලාකාර ශරීරය තුලින් විශාල දුගඳක් හමනවා. ඔහු නාව පිළිසිඳු කරමු. අනේ දෙයනේ තමයි කලේ කැඩුවනේ. තොට එනම ගහන්න ඕනේ. තොට එනම ගහන්න ඕනේ. පොඩ ළඟට ආව නම් ආරච්චි ළඟට එන්න. තොපිව මම අවුරුද්දකට පහලට ගන්නෑ. තොපිය මං උල තියනවා. තොපිය මං හැම ගහනවා. මෙතනින් දැන් අපි පැනලා දුවමු. බයන්න එපා යකෝ. මෙතනින් අපෝ මට බෑ. බය නොවෙනු මිගෙල්. මරණා සත්‍ය මම පෙන්නමි. ඔන්න බලපිය. මගේ තට්ටම ප්‍රවේශම් කරගනිය. අනේ උඹේ දඩුවට මොකද කියන්නේ කොහොමද? අනේ මං අබව ප්‍රාප්ත වුණාද? මම බලපන්. අනේ මොකද ඉවර? අනේ එහෙම කියන්න එපා පශ්චාත් ප්‍රදේශය කියපන්. හරි. බලපන් පශ්චාත් ප්‍රදේශය කොහොමද කියලා. වනපන්. හරි. වනනම් දීපන්ද උඹ ඒක වනන්න. ඔන්න මේක මගේ අක්කා පෙදෙස. බලාගෙන අනේ ඇදෑරපන්. දුවපන්. මගේ සුසු. ඔව් ඔය රාලම නවතින්න. ඔය දෙන්න ඉස්සරහට යන්න.
ඉස්සරහට ඔහොම දිගටම බලාගෙන යන්න. අපි දෙන්න මේ හරිය හොඳට බලා ගන්න. හරි. මේ සමහර වෙලාවට මුන් දෙන්න කැලේ හැංගිලා ඉන්න පුළුවන්. බලාගෙන යන්න. හරි. ටිකක් කල්පනාවෙන් දෙපැත්ත බලාගෙන ඉස්සරහටම යන්න. ඕන් හරිම ලෝකෝත්තර දෙනෙක්. කට්ට කෛරාස්ත්‍රිකව දෙන්නේ කොහොම හරි අද කොටු කර ගන්න ඕන. ඔව් ඔව්. නැත්තම් මෙච්චර කාලයක් ඔව් හැංගිලා ඉන්නේ කොහමද? මේ වෙලෙන් එහා පැත්තෙන් නැත්තේ. කොහොම හරි ඔල්ල ගන්න ඕන. නවතන බ්‍රේක් නෑ. බ්‍රේක් නෑ අල්ලන්න එපා. ඉස්සලා දෙන්න නේද? මිගෙලුයි දනියලුයි කියන්නේ. එහෙම අහලා තියෙනවා තමයි. නමුත් මෙතන තියෙන ඒ වගේ ප්‍රශ්නයක් නෙවෙයි. මෙතන මහා බයිසිකල් ධාවනයේට පුහුණු වීමක් පමණයි. නැද්ද? මේ එන්නකෝ මීළඟට බාධක දිවීමේ මහා ඉසව්ව නේ. ඔව්. විස්තර ප්‍රචාර දෙන්නකෝ. සරසෙන් එල්ලවෙන් යා. දවල් මිගෙල් මම නෙවෙයි. රෑ ඩැනියෙල් මම නෙමෙයි. දවල් මිගෙල් මම නෙවෙයි. රෑ ඩැනියෙල් මම නෙමෙයි. අපි යන්නේ යමු. අපි මාරු වෙමු. අපි මාරු වෙමු. අපි පැනලා යමු. රාජමි ඒ මුන්දර තමයි. ඉක්මන් කරන්න. යමු යමු. යකෝ මේ ඒ ආරච්චි නෙමෙයිනේ. මේ හපු ආරච්චියෙක්නේ. මාව බය කරන් දිනවත් උට හොඳ පොළු පාරක් නේ. කාලයක් නෑ පොලිසිය ලුහු බඳිනවා. ඇඳයට සරණ පතා යන්න ඕනේ. මෙහෙරනේ දුවගෙන ආවේ. ඔව්. රාලහමි. ඇතුළට ගිහින් බලන්න. හා හා. ආරච්චි මහත්තයා. ආරච්චි මහත්තයා. මුන් දෙන්නව තාම අල්ලගන්න බැරි වුණානේ. ඔය දෙන්න බොබ හරිම කට්ටයෝ කියලා ආරංචි රාලාමේ. කට්ටයෝ කියලා ආරංචි. කවුද කොයි? වෙන කෙනෙක්. පරණ ආරංචි මාත්‍ය වත් කිරුවා. මම නම් ඔය ඩැනියෙල් වයි ඇතුලේ නෑ. මිගෙල් වයි අඳුරන්නේ නෑ. 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 එහෙනම් ආරච්චි මහත්තයෝ හොදිසියෙන් ඉන්න. හොඳයි. අපි යමු. යන්. යන්න. කවුද බ? හැමදාම මෙතනින් නිකන් අඳුරන්න බෑනේ. නිකන් ආවා. මම මේ රාජකාරියට ගිහිල්ලා පොඩ්ඩක් ඇල්ල වුණා. ආ. තමුසේ දන්නවද? ඩැනියෙල් වයි මිගෙල් වයි. දානිලු දන්නේ. මිගෙලු නම් දන්නවා. මිගෙල් දන්නවා? කවුද? මමනේ. මොකද වයින්ද බුදුහාමෝ වැන්නේ කැපුණු. අද ගෑන්න එකක් නෙවෙයි යකෝ. ඒ කරත්තයක්. ඒක තේරෙන්නෙත් නෑ. යකෝ 99 එන්න බේරුනේ. නම් මගුලක රින් ගන්න ගියාද? ඒක හොඳයි. උඹත් එකක් ගනි. පිළිවෙලක් තියෙනවනේ එතකොට. කොළඹ විවිධාකාර තැන් තියෙනවා. ওই තැන් හොයන්න නම් සිටීමක් කරන් බලන්න ඕන. විශේෂ